ආයිබෝවන්. එහෙනම් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා යෝගා ටිප්ස් by සේනානී YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ කොහොමද යෝගාභ්‍යාස කරන්න කලින් අපේ ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කරන ආකාරය. එහෙම නැත්නම් අපි කියන warm up session එක අපි කොහොමද නිවසේදී තනියෙන් සිදු කරන්නේ කියලා. ඔයාලට හිතෙනවා ඇති ඇයි අපි මේ warm up session එකක් කරන්නේ අභ්‍යාස ආරම්භ කරන්න කලින්. ඒකට හේතුව තමයි අපි නිවසේදී තනියෙන් පුරුදු වෙද්දී ඔයාලට කිසිම ඉන්ජරි එකකින් තොරව ඉතාමත් ආරක්ෂිත විදිහට යෝග අභ්‍යාස කරන්න අපේ ඇඟ සකසා ගැනීමක් තමයි මේ අභ්‍යාස මාලාවෙන් සිදු වෙන්නේ. මෙතෙන්දී අපි warm up session එක ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. පළවෙනි එකේදී අපි කරන්නේ stretching part එක. ඊට පස්සේ අපි යනවා individual exercise session එකට. ඒකෙන් පස්සේ අපි පවන මුක්තාසන series එකක් කියලා මේක යෝග අභ්‍යාස වලටම වැදගත් වෙන ඒකට ආවේනික වූ series එකක්. ඒ series එක කළා අවසානයේ අපි යනවා grounding exercise වලට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි පළවෙනියටම කතා කරන්න සූදානම් වෙන්නේ කොහොමද මේ ස්ට්‍රෙචින් පාර්ට් එක සිදු කරන ආකාරය. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු කොහොමද ස්ට්‍රෙචින් ටික අපි නිවැරදිව සිදු කරන ආකාරය. හරි මම දැන් කොහොමද ඉන්නේ යෝගා මැට් එකේ මෙතෙන් ඇවිල්ලා හොඳට මැට් එකේ සෙන්ටර් එකට එන්න. ඒ සෙන්ටර් එකට ඇවිල්ලා හොඳට කකුල් දෙක දෙපැත්තට නිදහස් කරලා ඒ නිදහස් කරද්දී පරතරයේ ඒ කියන්නේ සමාන පරතරයක් ඇති වෙන ආකාරයට කකුල් දෙක නිදහස් කරලා අපි තියාගමු. ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා හොඳට යටිපතුල් වලට බර දීලා හිටගත්තට පස්සේ අපි හිමින් අතේ ඇඟිලි තුඩු එකට ලං කරලා හොඳ හුස්මක් එක්ක හොඳට අපේ chest එක open වෙන්න, butt එක open වෙන්න හොඳට මේ අත් දෙක කනට සමාන්තරව ඉහළට නිදහස් කරන්න. මෙතෙන් ඇවිල්ලා අපි සාමාන්‍ය හුස්ම වාර කිහිපයක් රැඳෙමු. හරි? අපි සාමාන්‍ය හුස්ම වාර 10ක් හිමු. 1 2 3 4 5 6 7 8 9 10. හරි ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා අපි හෙමින් අපේ කඳ ඔන්න හෙමින් මේ ඉන්න විදිහටම හොඳට chest එක open කරන ගමන් අපි වම් පැත්තට බර කරනවා. ඒ වම් පැත්තට බර කළා Tamanට පුළුවන් කොතනද ඒ ප්‍රමාණයෙන් ඇවිල්ලා අපි රැඳෙන්න උත්සාහ කරමු. මෙතනත් අපි යමු 10 count 1 2 3 4 5 6 7 8 9 10. හරි මෙතනින් ඊට පස්සේ හෙමින් නිදහස් වෙලා අප හොඳ හුස්මක් අරගෙන පිට කරන ගමන් එන්න හෙමින් අපේ දකුණු පැත්තට. ඒ ඇවිල්ලත් අපිට පුළුවන් කොතනද ඒ ප්‍රමාණයෙන් තමන්ගේ අපේ බොඩි එක අපි දකුණු පැත්තට බර කරමු. ඒත් එකම හොඳට chest එක open කරලා හොඳට අත් දෙක ඇදලා තියාගමු. 10 count 1 2 3 4 5 6 7 8 9 10. අපි මෙතනින් නිදහස් වෙලා හිමින් කඳ ඉහළට නැවතත් ගෙනල්ලා හොඳ හුස්මක් අරගෙන හුස්ම පිට කරන ගමන් හෙමින් අපේ බත් එක පිටුපස්සට තල්ලු කරනවා. ඒත් එකම හෙමින් අපි කඳ ඉස්සරහට බර කරලා හොඳ හුස්ම වාර අපි කිහිපයක් ඉමු. 1 2 3 මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න ඕනේ අත් දෙක කඩන්නේ නැතුව පුළුවන් තරම් කලින් වගේම ඉස්සරහට නිදහස් කරලා තියාගමු. හරි 5 6 7 8 9 10. අපි මෙතනින් නිදහස් වෙලා පුළුවන් නම් මේ අත් දෙක කකුල් දෙක තියෙනවානේ මේ කකුල් දෙකට සමාන්තරව හරි අල්ල සම්පූර්ණයෙන්ම මේ ෂෝල්ඩර් පරතරයේ තියෙන්න හරි අත් දෙක හෙමින් නිදහස් කරලා අල්ලම පොළොවට බර කරලා තියාගන්න. ඊට පස්සේ හෙමින් Tamanට පුළුවන් මට්ටමෙන් හෙමින් මේ කකුල් දෙක දෙපැත්තට නිදහස් කරලා කලින් වගේම රැඳිලා ඉන්න උත්සාහ කරමු. 10 count 1 2 3 4 5 6 7 8 9 10. ඔයාලට තවත් මෙතනින් එහාට යන්න පුළුවන් නම් මේ අත තියෙන තැන අල්ල තිබ්බ තැන අපි හෙමින් එල්බෝස් වලට බර තියමු. ඒත් එක්කම හරි බට් එක පිටිපස්සට තල්ලු කරා කඳ ඉස්සරහට බර කළා නැවතත් රැඳෙන්න උත්සාහ කරමු. හොඳට එල්බෝස් වලට බර තියලා කකුල් දෙක දෙපැත්තට නිදහස් කරා. 10 count 1 2 3 4 5 6 7 8 9 10. නිදහස් වෙද්දි එකපාර උඩට එන්නේ නැතුව අත හිමින්
නිදහස් කරලා මැට් එකේ තියන්න. ඊට පස්සේ මේ දෙපැත්තේ තියෙන කකුල් දෙක හෙමින් තමන්ගේ පැත්තට ඇවිදගෙන ඇවිල්ලා තමන්ගේ අපර් බොඩි එක උඩට ගන්න පුළුවන් ලෙවල් එකේදී හෙමින් කඳ නිදහස් කරලා ඉහළට එන්න. හරි. ඊට පස්සේ අපි මෙතනින්ම වම් කකුල අපි වම් පැත්තට පොයින්ට් කරමු. දකුණු කකුල අංශක 45ක් අපි වම් පැත්තට පොයින්ට් කළා. සම්පූර්ණයෙන්ම කඳ අපි වම් පැත්තට හරවමු. ඊට පස්සේ හොඳට මේ ඉස්සරහා තියෙන කකුල අංශක 90 සීමාවට නිදහස් කරලා පිටිපස්සේ කකුල හොඳට ඇදලා තියලා හොඳට මේ යටිපතුල් පොළවට බර වෙන්න නිදහස් කරලා තියාගන්න. ඊට පස්සේ අපි හිමින් අත් දෙක නිදහස් කරලා දෙපැත්තට අරගෙන හොඳට chest එක open කරලා මෙතනත් අපි 10 count ඉඳලා stretching කරගමු. 1 2 3 4 5 6 7 8 9 10 මේ කරපු අභ්‍යාසයේම හිමින් අපි දකුණු පැත්තට කරමු. කලින් වගේම ඔන්න දකුණු කකුල දකුණු පැත්තට පොයින්ට් කරා, වම් කකුල අංශක 45ක් දකුණු පැත්තට පොයින්ට් කළා. හොඳට මේ ඉස්සරහා තියෙන දකුණු කකුල අංශක 90 සීමාවට නමන්න. පිටිපස්සේ කකුල හොඳට දිග ඇල්ල තියාගන්න. යටිපතුල් දෙකටම බර තියලා හොඳට අත් දෙක දෙපැත්තට නිදහස් කරලා chest එක open කරලා අපි රැඳෙමු. 10 count 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න අපි මෙතනින් නිදහස් වෙලා කකුල් දෙක දෙපැත්තට ඔන්න ඊළඟට පොයින්ට් කරා. හරි. මෙතෙන්දී ඔයාලට කකුල් දෙක අපි ස්ට්‍රෙචින් කරන්න හදන්නේ එක පාදයකට බර තියලා. මේ පාදයට බර තියේදී එකපාර ඒ කියන්නේ අත් දෙක නිදහස් කරලා එකපාර දන හිස නමාගෙන වම් පැත්තට බර වෙන්න පුළුවන් නම් ඔයාලා එකපාර යන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඇවිල්ලා එක්ක යටිපතුල උඩ ඉන්න. එහෙම නැත්තම් තමන්ගේ බැලන්ස් එක මදි නම් ටෝස් වලට එන්න. හරි. සමහර වෙලාවට අපිට එකපාරටම පහළට යන්න බැරි වෙයි. එතෙන්දී අත් දෙක නිදහස් කරලා මැට් එකට බර තියලා හිමින් කකුලට බර තියලා එක්ක යටිපතුල උඩට එන්න. එහෙම නැත්තම් ටෝස් වලට ඇවිල්ලා හොඳට අත් දෙක නිදහස් කරලා ස්ට්‍රෙච් කරගන්න. මෙතෙන්දී අත් දෙක උඩට ගන්න බැයි නම් මැට් එකට හරි එහෙම නැත්තම් පොළවට හරි තියලා නිදහස් කරලා ගන්න උඩට ගන්න අපහසුයි නා. හරි. මෙතන අපි 10 count ඉමු. 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ අපි හෙමින් මේ කරපු අභ්‍යාසයම යමු අපේ දකුණු පැත්තට කරන්න. එකපාරම උඩට එන්න අපහසුයි නම් හෙමින් අපි අත් දෙක තියලා හරි කමක් නැහැ නිදහස් වෙලා පස්සට එමු. ඊට පස්සේ අපි යමු දකුණු පැත්තට. කලින් වගේමයි එක්ක යටිපතුල උඩ එහෙම නැත්නම් ටෝස් වල. ඒ වගේම හොඳට පුළුවන් නම් ඔයාලගේ අර අපි ස්ට්‍රෙචින් කරලා තියෙන පාදයේ තියෙනනේ. ඒක හොඳට නිදහස් කරලා පුළුවන් නම් හොඳට හීල් එක උඩට තල්ලු කරලා ඒක උඩ රැඳෙන්න උත්සාහ කරමු. හරි? 1 2 3 4 5 6 7 8 9 10. එකපාර නිදහස් වෙලා ඉහළට එන්න අපහසුයි නම් හෙමින් අත් දෙක තියලා කඳ නිදහස් කරලා උඩට එන්න. හරි. මෙතෙන් ඇවිල්ලා කකුල් දෙක අපි හෙමින් අපේ පැත්තට ලං කරගෙන හරි. කලින් වගේම අපි ළඟට අරගෙන ඔන්න ආපහු පාදයේ මත හිටගත්තා. ඊට පස්සේ හොඳට එකම තැන ફોකස් කරලා අපි ඉස්සෙල්ලාම අපේ දකුණු පාදය නිදහස් කරමු. මෙතෙන් ඇවිල්ලා බැලන්ස් නම් හොඳට අත් දෙක නිදහස් කරලා මේ කකුල අපේ පැත්තට ඇදගෙන රඳව ගමු. ඉමු අපි 10 count 1 2 3 4 5 6 7 8 9 10. හරි. මෙතන නිදහස් වෙලා ඊට පස්සේ අපි යමු ඔය කරපු අභ්‍යාසයේම අපේ වම් පාදයට සිදු කරමු. 1 2 3 4 5 6 7 8 9 10. හරි. ඊට පස්සේ මෙතනින් නිදහස් වෙලා පුළුවන් නම් හොඳට කකුල් දෙක උඩ අපව හිටගෙන අපි එක කකුලක් නිදහස් කරලා ඒ පැත්තේ අතින්ම අපි ඒ පාදය නිදහස් කරලා ගමු. ඊටකම අපි අත නිදහස් කරා ඉහළට. ඊට පස්සේ එකම තැන ફોකස් කරන ගමන් හොඳට මෙතන බලන්න අපිට බැලන්ස් එක තියාගෙන ඉන්න පුළුවන්ද කියලා. මෙතනින් තව ටිකක් යන්න පුළුවන් නම් එකම තැන පොයින්ට් කරන්න. ඒත් එක්කම හෙමින් කඳ ඉස්සරහට බර කරමු. හරි. ඊට පස්සේ හොඳට මේ පාදයේ මත බැලන්ස් එක තියලා පුළුවන් නම් පිටිපස්සේ අතින් කකුල හොඳට උඩට තල්ලු කරන ගමන් එකම තැන ફોකස් කරලා 10 count රැඳෙන්න උත්සාහ කරමු. 1 2 3 4 5 6 7 8 9 10. පුළුවන් නම් ගියා වගේම අපි නිදහස් වෙලා අපස්සට එමු. හරි. ඔය අභ්‍යාසයෙන් අපි කරමු අපේ
කකුලට. හරි. අනිත් පාදේ නිදහස් කරා. ඒ පැත්තේ මතින් අල්ලගත්තා. ඔන්න කලින් වගේමයි. එකම තැන ફોකස් කරන ගමන් හිමින් ඉස්සරහට බර කරා. 1 2 3 4 5 6 7 8 9 10. එන්න හිමින් නිදහස් වෙලා ආපස්සට. හරි. ඔන්න මෙතනින් අපි කකුල් වලට කරපු අභ්‍යාසය ටික ඉවර කළා. ඊට පස්සේ යනවා අපි අත් දෙක ස්ට්‍රෙච් කරගන්න. හරි. පළවෙනියටම අපි හොඳට අර යටිපතුල් වලට බර තියලා හිටගෙන සමාන්තරව කකුල් දෙක තියාගමු. පළවෙනියටම දකුණු අත වම් පැත්තට දිගෑරියා. හරි. වම් අත වැලමිට ගාවින් ක්‍රොස් කරා. හොඳට මේ දකුණු අත වම් පැත්තට ඇද ගන්න ගමන් අපි බෙල්ල හරමු අපේ දකුණු පැත්තට. ඊට පස්සේ ෂෝල්ඩර් එක ඉහළින් බැලුවා. 10 count 1 2 3 4 5 6 7 8 9 10 නිදහස් කරා. ගන්න වම් අත දකුණු පැත්තට දිගෑරියා. දකුණු අත වැලමිට ගාවින් ක්‍රොස් කරා. ෂෝල්ඩර් එක උඩින් අපි වම් පැත්ත බැලුවා. 1 2 3 4 5 6 7 8 9 10. අපි මෙතනින් නිදහස් වෙලා. හරි. පළවෙනියට ඊට පස්සේ අපි ගමු අපේ දකුණු අත. අල්ල පිටට තියමු. වම් අත නිදහස් කරලා එල්බෝ එක උඩ තියලා හොඳට chest එක open කරලා butt එක open කරලා ඉදිරියේ බලලා 10 count දෙමු. 1 2 3 4 5 6 7 8 9 10 change කරා. වම් අත අල්ල පිටට තිබ්බා. දකුණු අත එල්බෝ එක උඩ තිබ්බා. හොඳට chest එක open කරලා ඉදිරියේ බලලා කලින් වගේම රැඳුණා. 1 2 3 4 5 6 7 8 9 10 මෙතනින් නිදහස් වෙලා ගන්න දකුණු අත අපි අල්ල පිටට තියමු. වම් අත නිදහස් කරලා අල්ල එළියට තියලා පුළුවන් අය ඇඟිලි තුඩු එකට ලං කරලා තියාගන්න. එහෙම තියාගන්න අපහසුයි නම් අපිට පුළුවන් කොතනද එතන අත තියාගෙන රැඳුණා. හරි. අපි එමු 10 count 1 2 3 4 5 6 7 8 9 10 change කරා. ඔහොමම අපි අපේ වම් අත අල්ල පිටට තියමු. දකුණු අත ඔන්න අපි පහලින් අරගෙන පුළුවන් නම් ඇඟිලි තුඩු ලං කරගත්තා. නැත්නම් Tamanට පුළුවන් තැන රැඳිලා අපි අත තියාගමු. 10 count 1 2 3 4 5 6 7 8 9 10. හරි. මේ අභ්‍යාස ටිකකින් අපි ස්ට්‍රෙචින් ටික ඔන්න ඉවර කරන්න හදන්නේ. ඉතින් අපි අපහුව මතක් කරන්නම් අපි පළවෙනියටම යෝගාභ්‍යාස ආරම්භ කරන්න කලින් වෝම් අප් සෙෂන් එක කරනවා. ඒකේ කොටස් 4ක් තියෙනවා. ස්ට්‍රෙචින් පාර්ට් එක, ඉන්ඩිවිජුවල් පාර්ට් එක, පවන මුක්ත ආසන සීරීස් එක වගේම අවසානයේ කරන ග්‍රවුන්ඩින් එක්සර්සයිස් එක. ඉතින් අද යෝගා වීඩියෝ එකකින් අපි කතා කරේ කොහොමද නිවැරදිව අපි අභ්‍යාස ආරම්භ කරන්න කලින් අපේ ස්ට්‍රෙචින් පාර්ට් එක සිදු කරගන්න ආකාරය. ඉතින් ඔයාලට මේ අභ්‍යාස කරගෙන යද්දී මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ මෙසේජ් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට ඒ ගැටලුවට අවශ්‍ය පිළිතුර ලබා දෙනවා. සහ මතක් කරනවා අපේ channel එක subscribe කරන්න, පහළ තියෙන bell icon එක click කරන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝස් ඔයාලට අපි රිලීස් කරපු ගමන්ම දැක ගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්. සහ යාළුවන්ටත් දැනගන්න share කරන්න කියන ගමන් අපි ගිහිල්ලා එන්නම් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.